මේ හදන්න යන්නේ අපි එග් කරි එකක්. මේක මේ ඉන්දියන් ස්ටයිල් එකක්. බෙස්ට් බිත්තරේ ප්‍රමාණයෙන් විශාලයි. සුවඳයක කුස්සිය කොහොමද තවරු ටික? ලස්සන පාටනේ. එතනින් ගත්තාම පාට තියෙනවා. මේ පාටවලට යන්න කලින් මම පොඩි දෙයක් කියන්නම්. දැන් මේ CIC බෙස්ට් බිත්තරත් එක්කනේ අපි මේ වැඩේ කරන්නේ. මම මේ බෙස්ට් බිත්තර ටිකක් තැම්බෙන්න තිබ්බා. මේක තැම්බිලා තියෙන්නේ. මේ අපි මේක මේ සුද්ධ කරන් එන්න අපේ ප්‍රේමාට දෙමුද? ප්‍රේමා. අනේ මේ ටික සුද්ධ කරන්න. මේ ප්‍රේම ගැන පොඩ්ඩක් කියන්න ඕනේ සර්. ප්‍රේම ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මම කියන විස්තර. ඕක සුද්ධ කරන් එන්න අපි ඊට පස්සේ ටිවින් කියන්න දැන් මෙතන තියෙනවා පාස්ලි තියෙනවා. නෑ පාස්ලි නෑ පොඩ්ඩක් ඉන්නකෝ. මේ තියෙන CIC බෙස්ට් බිත්තර. හරිනේ. ඔමේගා 3 සාරය 6 ගුණයක් තියෙන අනිත් බිත්තර වලට වඩා CIC බෙස්ට් බිත්තර තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ලූණු. ලුණු ගෙඩියක් කපලා අරගෙන තියෙනවා. එතකොට මේ තියෙන්නේ සුදු ලුණු. ඊට පස්සේ මේ තියෙනවා ගරම් මසාලා. ඊට පස්සේ මේ තියෙන්නේ කොත්තමල්ලි කුඩු. ඊට පස්සේ මේ තියෙන්නේ සූදුරු කුඩු. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ සූදුරු ඇට. කුඩුයි. මේ ටික මං කියලා මේ තියෙන කම්බිරිස් කුඩු. ඔව්. මේ තියෙන chili flakes මොකද මේ කෑලි මිරිස්. මේ තියෙන කහ. මේ තියෙන්නේ ලුණු. මේක කිව්වේ. මේ තියෙන මිරිස් කුඩු. හරි. එතකොට මේක මොකක්ද? මේ කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළ අන්න හරි. මේ තියෙන්නේ කොත්තමල්ලි කොළ. මේ තියෙන තෙල්. එතකොට මේ තියෙන්නේ මුදවපු කිරි. මේක අපි CIC එකෙන් තමයි ගෙනලා තියෙන්නේ. ඔව් CIC මුදවපු කිරි. ඊට පස්සේ වතුරත් ඕනේ. හරි. ඊට පස්සේ ඔන්න දැන් අපි අපේ වැඩේ පටන් ගන්න හදනවා. ඉස්සෙල්ලා ඔක්කොටම කලින් කියන්න ඕනේ ආන්ති මොකද්ද මේ හදන්නේ කියලා. ඒක කිව්වේ නෑ නේද? ඒක කිව්වේ නෑනේ. මේ හදන්න යන්නේ අපි එග් කරි එකක්. එතකොට මේක මේ ඉන්දියන් ස්ටයිල් එකක්. ඉන්දියන් ස්ටයිල් එකට හදන්නේ කියන්නේ ගරම් මසාලා, කොත්තමල්ලි කුඩු ඒවා එනකොට තේරෙනවනේ මේ කිරි එහෙම එනකොට. මේ ටිකෙන් තේරුණා මේ කිරි එකයි මේ ටිකෙන්. ඔව්. එග් මසාලා කරි එකක්. එතකොට දැන් ඔන්න මම සජිත් මේ ක්ලිප් ඔන් කරන්න ඕන වේද කියලායි මට හිතෙන්නේ. ඒක මගේ අත්ගුණේ තියෙනුනේ. දැක්කනේ? ඔව්. දැක්කා. හරි මම දැන් භාජනය ලිපේ තිබ්බා. ඊට පස්සේ තෙල් ටිකක් මම මේකට දාගන්නවා. හරි. ඒත් පොල් තෙල් නේද? නැත්නම් ඔලිව් ඔයිල්. ඕන එකක් දාන්න පුළුවන්. දැන් ඉන්දියන් එකක් ඉඳ ඕනනම් ඔබ කැමති නම් ගිතෙල් ටිකක් උඩ දාන්න පුළුවන්. හැබැයි ගිතෙල් දැම්මොත් මේ පොඩ්ඩක් අර රස වෙනස් වෙනවනේ. ඒ හින්දා මම නම් කැමතියි ඔබ මේකට මේ පොල් තෙල් වගේ පාවිච්චි කරනවා. හරි. ඊළඟට දැන් තෙල් එක රත් වෙනවා. මම මේ ගත්තා මිරිස් කුඩු. හැබැයි මිරිස් කුඩු ඉස්සෙල්ලම දැම්මොත් අපි දන්නවනේ මෙතන පොඩි ප්‍රශ්නයක් වෙන්න නියමිතයි. පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. ඔව්. ඒ නිසා අපි ඉස්සෙල්ලා ලුණු කුඩු ටිකක් දාමු. හරි චුට්ටයි දාන්නේ. මේ කරි එක හදන්න නෙමෙයි මේ දාන්නේ. ඒ නිසා දාන්නේ අර භාජනේ. ඔව් තෙල් එක දාපු එකට. ඒකට අපි ලුණු ටිකක් දාගන්නවා. ඔය තෙල් වලට ලුණු දැම්ම දෙයක් තමයි මම. මම ජීවිතේම බලන්නකෝ. පළවෙනි පාට. බලන්නකෝ මේ තියෙන කහ කුඩු. හරි. කහ කුඩු පොඩ්ඩකුත් දාගන්නවා මේකට. හරිද? ඊට පස්සේ තමයි වෙන්න පුළුවන්. මම දානවා මේකට ඔන්න ඊළඟ එක මිරිස් කුඩු. හරි. පොඩ්ඩයි දාන්නේ. එතකොට බැදපු මිනිස් කුඩු වෙනවා ඒක. බදපු මිරිස් කුඩු නෙවෙයි ඒක ඇත්තටම පොඩි වෙන වැඩක් කරන්නේ. හරිද? ඔන්න. හරි. දැන් මේක ටක් ගාලා මේ බිත්තර ටික තියෙනවනේ. බිත්තර ටික මේකට දානවා. හරි. දැන් තම්බලා සුද්ධ කරගත්තු බිත්තර. තම්බලා සුද්ධ කරගත්තු CIC බෙස්ට් බිත්තර. අපි හදන්නේ මසාලා එක් කරි එක. මසාලා එක් කරි. මේ බිත්තර ටික දැන් අපි අර ගානට අර ටික ඔක්කොම දැවටිලා තියෙන්නේ. මම මේක දැන් බිත්තර ටික අයින් කරගන්නවා. මම අපු මේක මෙහෙම ලිපේ තියෙනවා. මට තව තෙල් චුට්ටක් මදි වගේ මම ඒ හින්දා පොඩ්ඩක් දාගන්නවා. චුට්ටක් මේ බෙස්ට් බිත්තර අපි ගන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි බෙස්ට් බිත්තරේ ප්‍රමාණයෙන් විශාලයි. කියන්නේ වැඩිපුර බඩ පිරෙනවා. දෙවෙනි කාරණාව ගුණේ වැඩි. සාමාන්‍ය බිත්තරයක් එක බලනකොට පාස් ගුණය කරේ වෙලාව වැඩි පෝෂණයක් සාමාන්‍ය බිත්තරයත් එක්ක සංසන්දනය කරනකොට CIC බෙස්ට් බිත්තරේ තියෙනවා. ඒ වගේම තමයි CIC බෙස්ට් බිත්තරේ විටමින් D, එතකොට විටමින් E, එතකොට යකඩ සහ සිංක් සාමාන්‍ය බිත්තරයක් එක සංසන්දනය කරනකොට පස් ගුණයකට වඩා වැඩියෙන් තියෙන නිසා ගෙදර හැමෝටම අවශ්‍ය කරන පෝෂණය තනි බිත්තරයකින් ගන්න පුළුවන් බිත්තරයක් CIC බෙස්ට් බිත්තරේ ප්‍රමාණයට විශාලයි. එනිසා ඉතින් අපි බය නැතුව අපේ හැම දෙයකටම CIC බෙස්ට් බිත්තර පාවිච්චි කරනවා. හරි. ඔය අතරේ දැන් තෙල් ටික රත් වෙලා වැඩි වෙනවා. මම ටක් ගාලා ලුණු ටික දාගන්නවා. හරි. මේ අර තෙල් එකටමයි. බිත්තර ටික බැදගත්තු. ඒ අර මිරිස් කුඩු පොඩ්ඩක් එහෙම දාපු එක දෙන්නේ. ඒකටම තමයි දාන්නේ මම. දාලා
ඔබට පේන්න ඕන නිසා මම ලිපෙන් පොඩ එළියට ගත්තා. ලුණු ටික දැන් පොඩ්ඩක් ටෙම්පරාදු කරගමු අපි. ඒ ලුණු ටික ටෙම්පරාදු වෙනකොට ආකාශමයි සුදු ලුණු ටික දාන්න මේකට. ක්‍රමෙන් දානද ඔක්කොම එකපාර දාන්න? ඔක්කොම එකපාරට දාන්න. one shot දාන්න. ඒ දැන් මේ සුදු ලුණු. සුදු ලුණු ටිකක් දාලා අපි මේක ටෙම්පරාදු කරමු. මෙතන එක ඉන්ග්‍රීඩියන්ට් එකක් අඩුයි කියලා හිතන්නේ නැද්ද? මොකද්ද? මුදෝ කිරි එකක් තියෙනවා පැණි බෝතලයක් නැහැ. ඔයා පස්සේ ගෙනල්ලා ඉතුරු වෙන ටිකත් එක්ක එහෙම කරගන්න. හරි. මොකද මේ අපි CIC best of බිත්තර වලින් මේ කෑම එක හදන්නේ. පැණි ගෙනාවේ නෑ හින්දා. ඊට පස්සේ අපි දානවා මේ සූදුරු ඇට ටිකක්. මම මේ දාන්නේ මේ සූදුරු ඇට පොඩ්ඩයි මේ මෙහෙම ඇඟිලි දෙක පොඩ්ඩක් අරගෙන දෙකක් විතර දැම්මා. පිංචා. දෙකක් විතර දැම්මා. ඒ ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. ගෙනවා කොහොමද දන්නවද? දැන් කන්න හිතනවා. ඒ සුදු ලුණු වල සුවඳ. ඊළඟට අපි යනවා කොත්තමල්ලි කුඩු. මේ තියෙන කොත්තමල්ලි කුඩු. හරි. ගොඩක් දාන්නේ නැහැ හොඳේ මේ. පොඩ්ඩයි දාන්නේ. තේ හැන්දක් තේ හැදි භාගයක් විතර. බලා ගන්න කොහොමද? ඊට පස්සේ මම මේකට දානවා අර ඉස්සෙල්ලා ඔය සූදුරු කුඩු. ඔව්. ඒක පොඩ්ඩයි දාන්නේ. හ්ම්. හරිද? හැන්දේ අගිස්සට පොඩ්ඩක් අරගෙන දාන්නේ. පිංචි කාලා. පිංචි පිංචික. කොහෙන් එන වචනද? මේ ඇවිල්ලා ගරම් මසාලා. හරි. ඒක මම පොඩ්ඩක් වැඩිපුර දානවා. ඒ කියන්නේ පිංචක් කියන්න පුළුවන්. තේ හැන්දක් විතර. නෝ ඊට වැඩි. පිංච් පහක් විතර. තේ හැන්දක් විතර දාන්න. චීස්. දාලා මේ ටික ආපහු කලවම් කරගමු. දැන් මේක තාම ලස්සන පාට නෑ පේනවනේ. එච්චර නෑනේ කැතයිනේ පාටනේ. තාම කැතයි පාට. පාට ලස්සන වෙන්න අපිට එකතු කරන්න වෙනවා. පාට කැතුනට රහයි වගේ මට නම් හොඳට සුවඳයි. හරිම සුවඳයි. කහ සුට්ටක්. මේ හදනකන් ඉවසන් ඉන්න බැරි තරම් සුවඳයි. ඊට පස්සේ අපිට ඕනේ මිරිස් කුඩු. දැන් පාට ගානේ. ඒ තියෙන ලස්සන. මම මේකට මෙහෙම ලුණු පොඩ්ඩකුත් දාන්න. හ්ම්. මේක කඩලා නෑ නේද අපි? ඊයෙන් කපමු නේද අපි? කපන්න. ආකාශ මේ කපත්. හරි ඇන්ටි. මේකෙන් දාන්නකො. කොච්චරද දාන්න ඕනද? දාන්න මං කියන්න. තා පොඩ්ඩක් දාන්න. චුට්ටක් දාන්න. චුට්ටයි. හරි. මේ දැම්මේ මීකිරි. මීකිරි සාමාන්‍ය මිලිලීටර් 100ක් විතර වගේ. 100ට වැඩි වුණාද නෑනේ? චුට්ටක් කවන්න. මේ සාමාන්‍ය මේ ඉන්දියානු කෑමවල විශේෂත්වය තමයි ඒගොල්ලෝ ටිකක් කර්ඩ්නේ පාවිච්චි කරන්නේ. අපි වගේ පොල් කිරි නෙමෙයිනේ. මේ පොල් කිරිත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් මේක අර එග් මසාලා කරි එක ඉන්දියන් රහ ගන්න නම් මේ කර්ඩ් එන්න කර්ඩේ වර පොඩි අමුල් ගතියක් පොඩි එන්න ඕනේ ගතියක් ඒ ගතියත් එක්ක එන්න ඕනේ මේ. තව ඕනේද? දැන් තියෙන්නේ. හරි. කොත්තමල්ලි දාලා කරකොනදි දැන්නේ. කොත්තමල්ලි දානවා අන්තිමට දැම්ම නෙමෙයි. ඊට පස්සේ මේකට මම එකතු කරනවා අර බිත්තර ටික. සජිත් මේ බිත්තර ටික දානවද? ඔයා මම මේ කලවම් කරනවා. ඊට පස්සේ මේකට මේ දැන් වතුර ගතිය මදි වගේ නම් වතුර චුට්ටක් දාන්න පුළුවන්. දැන් මම මේ වතුර කෝප්පයක් විතර අරන් තිබ්බට පොඩ්ඩයි දාන්නේ. චුට්ටක් නිකන් මර වතුර දාන්න ඕනේ හින්දා චුට්ටක් දාන්නේ. කිරිවල වතුර ගතිය තියෙනවනේ පොඩ්ඩක්. නාන්නයක් එහෙම කන්න තිබ්බනම් මොකක්ද ඒක? හරි. දැන් මේක අපි පොඩ්ඩක් කළා කුක් වෙන්න තියමු. හරි. වහන්න ඕනේ. ඔව්. බයි. මේක දැන් මේ ගානට හැදිලා පේනවද? දැන් තෙල් මතුවෙලා ලස්සන. ලස්සනට තියෙනවා. අපි මේකට කොත්තමල්ලි කොළ ටිකක් මෙහෙම දාගන්නවා මේ ආකාරයෙන්. එහෙමනේ. උච්චර දාන්න එපා. සජිත් වැඩි. සුවඳයි එතකොට. අයියෝ මේ දෙන්නත් එක්ක කෑම හොයන්න මට බෑ. කොත්තමල්ලි කොළේ වැඩි වුණා කියලා ඒක එහෙම නෑ ඒක සුවඳ වැඩි වෙනවා රහ වැඩි වෙනවා. ඕනේ ඒක මෙහෙමයි. දැන් මම අන්තිමට දානවා මේකට තව පොඩ්ඩක් ආපහු. ඇත්තද ඒක නම් කිව්වේ නෑ අපිට කිව්වේ නෑ. කපපු එක ඉවර කරාම ලස්සනට දාන්නේ මොනවද?
අනේ මන් දන්නේ මේ පොඩි උන් දෙන්නෙක් වැඩට අරගෙන හරිම සුවඳයි. කුස්සියට පොඩි අය ගන්න නැත්තේ ඕකනේ අම්මලා උයනකොට. දැන් සුවඳ මේ වුණා. ලුණු බලමුනේ. බා මම්ම බලන්න. බා කොහෙවවා? කරියක දැම්මා. Beautiful color. සුවඳයක. මෙහෙම චුට්ටක් අරගෙන මෙහෙම අතින් ඇඟිලි වලින් හරි, පොඩ්ඩක් දැන් කර වැඩි. පොඩ්ඩක් දාන්න. දැන් හරියා. හරිනේ දැන් මේ CIC බෙස්ටෝ බිත්තර පාවිච්චි කරලා තමයි අපි මේ එග් මසාලා කරි එක හැදුවේ. ආකාශ්. ඔව් අපි හැමදාම කියන වගේ එක් මසාලා කරි එක හදන්න පාවිච්චි කරපු මේ CIC බෙස්ටෝ බිත්තරේ හැමදාම මේ හරිම වෙලාවට හරිම ප්‍රමාණයෙන් කිකිලියන්ට අවශ්‍ය කරන ආහාරය නියම ප්‍රමාණයට දීලා නියමිත උෂ්ණත්වයෙන් මදවා පවත්වාගෙන හරිම පෝෂණය දෙන නිසා හැමදාම එක වගේ පෝෂණයක් ලැබෙන කිකිලියන්ගෙන් ලැබෙන බිත්තරේ තියෙන පෝෂණයත් වෙනස් වෙන්නේ නැතුව එක වගේ තියෙනවා. ඒ නිසා හැමදාම ප්‍රමාණය සහ මේ බිත්තරේ ලැබෙන පෝෂණය එකයි විශ්වාසයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. CIC එකෙන් බෙස්ටෝ බිත්තර අපිට ළඟම සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් කියන එකත් අපි මතක් කරනවා. එතකොට දැන් CIC බෙස්ටෝ බිත්තර ගත්තම මේ වගේ විවිධ රසට ඔබට බිත්තර හදාගන්න පුළුවන්. මේ තියෙන එග් මසාලා කරි එකක්. මේක දැන් මේ ඉන්දියන් ස්ටයිල් එකට හැදුවේ රසම රස බිත්තර කරි එකක්.